ඊළඟ විනාඩි 5 තුළත ඔයාගේ WhatsApp එකේ තියෙන ස්ටේටස් එකක් ඔයාගේ ෆෝන් එකට සේව් කරගමු. හරි. ඉතින් මෙතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි. ඒ ප්‍රශ්න තමයි මේක ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ තියෙන Android phones වලින් විතරයි. ඔයාගේ තියෙන Apple device එකකින් නැත්නම් ඔයාගේ තියෙන iPhone එකක් නම් ඔයාලට මේ steps ටික දැනට තියෙන update වල හැටියට කරන්න බෑ. ඒ කියන්නේ මේනකොට තියෙන Apple වල තියෙන iOS update එක හැටියට කරන්න බෑ. සමහර විට මේක ඉස්සරහට මේ features ලැබෙන්න පුළුවන්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඔයා කැමති WhatsApp status එකක් ඔයා සම්පූර්ණයෙන් බලලා ඉන්නට පස්සේ ඔයාලට කරන්න දෙන WhatsApp එකෙන් back වෙන්න. ඉතින් මේකට shortcut එකක් තියෙනවා. shortcut එක අන්තිමටම කියන්නම්. ඊට පස්සේ ඔයා යන්න ඔයාගේ තියෙන file manager application එකට. මෙතනදී ඔයාගේ තියෙන my files හරි එහෙම නැත්නම් Google file හරි මේ ඕනම application එකක් ඔයාලට use කරන්න පුළුවන්. මම මෙතන Samsung ලගේ තියෙන my files app එක use කරනවා. ඊට පස්සේ ඔයාගේ my files කියන Samsung වගේ app එකේ නම් ඔයාලට උඩ තියෙන ඉරිකෑ තුන touch කරලා settings වලට ගිහිල්ලා ඔයාලට slow hide system files කියන එක මේ දෙයට on කරගන්න පුළුවන්. ඉතින් ඔයා use කරන Google file application එක නම් ඔයාලට ඒ application එක open කරලා උඩ තියෙන ඉරිකෑ තුනට click කරලා මෙතන තියෙන settings වල slow hide file කියන switch එක on කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ internal storage කියන එක උඩ click කරන්න. මෙතනදී ඔයාලට තියෙනවා Android කියලා folder එකක්. මේකේ media කියලා folder එකක් තියෙනවා. මේකේ ඔයාලට .com WhatsApp කියලා තියෙනවා. ඔයාගේ WhatsApp dual messenger වගේ තියෙනවා නම් මෙතෙන්ද ඔයාලට 3-4ක් පෙන්වන්න පුළුවන්. උනත් ඔයා එක එක try කරලා බලන්න. මම මෙතෙන්ද select කරගන්නවා මෙන්න මේ com.whatsapp කියන folder එක. ඊට පස්සේ මේකේ තියෙන WhatsApp කියලා folder එකක්. මෙතන ඇතුලේ තියෙනවා accounts කියලා folder එකක්. මේකෙදී ඔයාට මෙන්න මේ වගේ ෆෝල්ඩර් සෙට් එකක් තියෙන 4ක් හෝ ඊට වැඩි ගණනක් තියෙන්න පුළුවන්. මෙතනින් ඔයාට බොහෝ දුරට 1011 හෝ 1002 කියන ෆෝල්ඩර්ස් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. මේක සමහරට වෙනස් වෙන්න පුළුවන්. මගේ තියෙන්නේ 1011 කියන ෆෝල්ඩර් එක. මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ මීඩියා කියලා එකක් මේක යටම තියෙනවා. මෙන්න මෙතන තියෙනවා hide කරපු ෆයිල් එක විදිහට .status කියලා ෆෝල්ඩර් එකක්. ඔයා මේක ක්ලික් කරගන්නවා. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ WhatsApp එකෙන් ඔයා බලපු ස්ටේටස් ඔක්කොම වගේ මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු මේකට තියෙන shortcut එක මොකක්ද කියලා. ඉතින් ඔයාට මේක නිතරම වගේ කරන්න ඕන නම් ඔයාට පුළුවන් මේක උඩ long press කරගෙන ඉන්න. long press කරගෙන හිටියට පස්සේ මේ කොහෙන් හරි මේකේ tool bar එකක් එයි. මෙන්න මෙතන දෙනවා move කියලා. මෙන්න මෙතනින් ඔයාට මේක add home screen කියන එකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන add කරන්නද කියලා අහනවා. මම මේක add දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ඔයාගේ home screen එකෙන් ඔයාට එකපාරක් click කරපුවම ඔටෝම මෙතනට ඔයාව අරන් එනවා. හරි. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ඊළඟට කොහොමද මේක save කරගන්නේ කියලා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න මෙතන තියෙන files ඔක්කොම පැය 24ක් යද්දි කියන්නේ මෙතෙන්ට වෙලා පැය 24ක් යද්දි delete වෙලා යනවා automaticallyම. ඉතින් අපි මෙතනින් මොකරි post එකක් select කරගමු. මම මෙතනින් මට example එකක් විදිහට මම select කරගන්නවා මෙන්න මේ තියෙන photo එක. මේකට long press කරන් ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක copy සහ move කියලා options දෙකක් එනවා. මම මේකෙන් copy කියන option එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේක copy කරගන්න ඕනේ තැනක් ඔයාලට select කරගන්න ඕනේ. මම මේකේ internal storage වල තියෙන CDMI කියන folder එක ඇතුළට මම නිකන් save කරගන්නවා. ඊට පස්සේ copy here දුන්නාට පස්සේ අපිට එතෙන්ට location එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට ෆොටෝ එක බලා ගන්න පුළුවන්. මම මෙතන මේ විදියට ෆොටෝ එක ඕපන් කරගන්නවා. වීඩියෝ හොඳයි කියලා තුන ලයික් කරන්න, හෂංගික් ෂෝට් වල අලුත් කෙනෙක් subscribe කරලා එකතු වෙන්න. අපි හම්බෙමු මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you for watching this video.